තරිඳු සූරියකෝන්. තරිඳු නවසීලන්තේ අපට ඉන්න තවත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිරූපණ ශිල්පියෙක්. ඔහු මුලින්ම නවසීලන්ත වේදිකාවේ දස්කම් දක්වන්නේ 2018 වසරේ මා විසින් අධ්‍යක්ෂණය කළ විමුක්තිය සොයා නාට්‍ය තුළින්. විවිධ චරිත කීපයකට පනපවන ඔහු විවිධාකාර චරිත වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි අති දක්ෂ රංගන ශිල්පියෙක්. 2023 වසරේ වේදිකාගත වූ රූපාන්තරණේ නාට්‍යයේ වපරේ නැමැති චරිතය රඟමින් ඔහු කළ අති විශිෂ්ට ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂක සිත් දැහැගත්තේ තරිඳු ප්‍රවීණ රංගන ශිල්පියෙක් බව පසක් කරමි. මෙවර විරූප නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයේ දායක වන ඔහු ප්‍රේක්ෂක සිත් සතන් වසඟ කරන බව නොඅනුමානයි. තරිඳු, ඔබගේ කාලය හා හැකියාවන් අප හා සමග බෙදාගන්නේ ඔබ කරන මේ මෙහෙවරට මගේ හෘදයාංගම ස්තුතියි. මම තරිඳු සූරියකෝන්. මම මේ සැරේ අපේ විරූප නාට්‍ය නිරූපණය කරන්නේ ෆ්‍රෝලෝ කියන පූජකයාගේ චරිතය. ඉතින් මේ චරිතය ටිකක් අභියෝගයක් වෙන චරිතයක්. මේක සාමාන්‍යයෙන් පූජකයෙකුට වඩා ඒ කාලේ ප්‍රංශයේ තිබුණ ඒ ජන සමාජයේ පූජකයාට තිබ්බ අසීමිත බලයක්. ඉතින් ඔහු ඒ දේශපාලන බලය පාවිච්චි කරලා ඔහු කොහොමද ඒ සමාජය හසුරවන්නේ, ඒ දේවල් කරන්නේ කොහොමද කියන එක තමයි මේ චරිතය මම නිරූපණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මම 2018 සහ 2023 රණුක පෙරේරාගේ නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේක ඉතා විනෝදයෙන් කරන වැඩක්. ඉතින් ගොඩක් කට්ටිය එකතු කරගෙන ඒ වගේම ඉතින් මාස කිහිපයක තිස්සේ ඉඳන් අපි ඉතා මහන්සි වෙලා පුහුණුවීම් වල නිරත වෙනවා. ඉතින් මේක මගේ රණුක පෙරේරාත් එක්ක කරන තුන්වෙනි නාට්‍යය. මම 2018 සහ 2023 ඔහුගේ නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කැමතියි ඔබට ආරාධනා කරන්න මාර්තු 15 සහ 16 කියන දිනයන් දෙකේම අපි සංදර්ශන වාර දෙකක් පවත්වනවා. ග්ලෙන් ඊඩන් වල ප්ලේ හවුස් තියටර් එකේ තමයි අපේ ෂෝ එක තියෙන්නේ. ඉතින් එන්න අපිව බලන්න. අපි මේ මහන්සි වෙලා පුරුදු වෙච්ච දේවල් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන වෙලාව ඒක දැක බලා ගන්න කියලා ආරාධනා කරන්න කැමතියි. බොහොම ස්තුතියි.